සාරි ජැකට් එකකට නිවැරදිව මින්ම ගන්න විදිහ බලමු අපි. ඉස්සල්ලාම උරහිස මින්ම ගන්න ඕනේ. උරහිස මින්ම ඔයාලා දන්නවා මෙන්න මෙතන අපේ ෂෝල්ඩර් පොයින්ට් එකක් තියෙනවා. එතකොට ඒ කෙලවර, ඒ කියන්නේ ඩ්‍රොප් එක නෙමෙයි, මෙතන නෙමෙයි, මේ උඩ. මෙන්න මෙතන හරියටම ෂෝල්ඩර් පොයින්ට් එකක් තියෙනවා, මෙතන නෙවෙයි, මේ උඩ. අන්න එතන ඉඳන් ඊළඟ උරහිස කෙලවරට මෙන්න මෙතෙන්ට ගන්න ඕන. මෙතෙන්ට උරහිස මින්ම ගන්න. ඊළඟට උස ගන්න ඕනේ. පිටුපස උස ගන්නකොට මෙහෙම බෙල්ල මුලට ටේප් එක තියලා හරියටම අපේ මේ මෙතන කොන්ද ඉවර වෙන තැනට මෙන්න මෙතෙන්ට මෙතන මේ පොඩි වලක් වගේ තියෙනවා. එතෙන්ට පිටුපස උස ගන්න. ඉතින් පිටුපස කර ගැඹුර ඔයාලට කැමති විදියට ගන්න පුළුවන්. බ්‍රා එකේ මට්ටමට සහ ඊට උඩට වගේ ඔයාලට ඒක කැමති විදියට ගන්න පුළුවන්. ඊළඟට ඉස්සරහින් උස ගන්නකොට මෙහෙම බෙල්ල මුලට ටේප් එක තියන්න. බෙල්ල මුලින් ටේප් එක තියලා බස්ට් එක දක්වා උස, ඒ කියන්නේ බස් පොයින්ට් එක දක්වා උස ගන්න. ඊළඟට එහෙමම ටේප් එක ගේන්න අnder බස්ට් එකට මේ විදිහට. නිකන් මෙහෙම තියන්න එපා. හරියටම මෙන්න මෙහෙම අnder බස්ට් එකට ටේප් එක හොඳට තියලා එතන ඉඳන් ඔයාලට ඕන උස, බ්ලවුස් එකේ උස. මෙතෙන්ටද මෙතෙන්ට ඔයාලා සාරිය අඳින්න ඉන්න මේ හරියට නම් මෙතෙන්ටද කියලා චුට්ටක් ඔයාලට ඕන තැන කණ්ණාඩියකින් හරි බලාගෙන ගන්න. ඒතකොට අනිවාර්යෙන් බස් පොයින්ට් එක දක්වා උස ගන්න. මෙතන. ඊළඟ අnder බස්ට් එක හරියටම ඔයාගේ බස්ට් එන්ඩ් එකට ගන්න. බස්ට් එකේ එන්ඩ් එකට. ඊළඟට උස. හරි. ඊළඟට කර ගැඹුර ගන්නෙ බෙල්ල මුලින් ඒ ටේප් එක තිබ්බා. ඒ විදිහටම තියලා ඔයාලට ඕන උසක්. මෙහෙම තියලාත් බලන්න පුළුවන් ඕන නම් V කට් එක එන විදිහට V shape එකට හරි මෙහෙම තියලා ගන්න එක ලේසි. මෙතෙන්ටද මෙහෙම බලන්න කොච්චරක් ඔයාලට ඉස්සරහ කර ගැඹුර ඕනද කියලා. front neck depth එක. හරි. ඊළඟට පොයින්ට් අතර දුර, බස් පොයින්ට් අතර දුර මෙන්න මෙහෙම ටේප් එක තියලා ඔයාලට බස් පොයින්ට් එක අතර දුර බලන්න පුළුවන්. ඊළඟට පපුව වටය මේ විදිහට ටේප් එක දාලා පපුවට මින්ම මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. පපුවට මින්ම වාසි මුකුත් තියන්න ඕනේ නැහැ. වාසි එපා. වාසියක් ඇඟිලි වාසි මුකුත් තියන්න එපා. හරියට මෙහෙම ගන්න බස් පොයින්ට් එක අතර බස් පොයින්ට් වටේ. ඊළඟට අnder බස්ට් එක අපි ගත්ත විදිහටම හොඳට බස්ට් එක ඉහළට ඔසවලා මෙන්න මෙතනින් අnder බස්ට් මෙෂර්මන්ට් එක නැත්නම් බ්‍රා කට් වටේ මෙන්න මේ විදිහට ගන්න. ඒකම ඔයාලගේ ඉන වටය ඉස්සරහා උස ගත්ත තැනට හරියටම මේ මෙතන මේ කොන්ද ඉවර වෙන තැන ඉඳන් ටේප් එක අරගෙන ඉස්සරහට ගෙනල්ලා ඔයාලා ගත්තේ උස මෙතෙන්ට නම් මෙහෙම ගන්න. මෙතෙන්ට ගත්තනම් මේ විදියට ගන්න ඉන වටය. ඔයාලා පාත් කරපු තැනට, ඒ කියන්නේ උස ගත්ත තැනට ඔයාලගේ ඉන වටේ ගන්න මේ. හරි. ඊළඟට ඔයාලට ඕන වෙන්නේ කිහිලි කට වටය. ආම් හෝල් එක. ටේප් එක මේ විදිහට ආම් හෝල් එකකින් දාලා මෙන්න මෙතන. මෙන්න මේ විදිහට ආම් හෝල් එකේ මින්ම ගන්න පුළුවන්. ඒකත් ඔයාලට ලූස් නැතුව ගන්න.
හොඳට තද වෙන්න. ඒකත් මෙන්න මේ උඩ ෂෝල්ඩර් පොයින්ට් එක හරහා තමයි යන්නේ. ඊළඟට ඔයාලට ඕන වෙනවා අතේ මහතම තැන අත්වටය. ඒක ගන්න නම් ඉතින් ඔයාලා මෙහෙම ටේප් එක දාලා මෙන්න මේ හරියෙන් තමයි ගණන් අඟල් 3ක් විතර පල්ලෙහෙන් උරහිසින් ඉඳන් අඟල් 3ක් විතර පල්ලෙහෙන් තමයි ආම් හෝල් එක එන්නේ. මෙන්න මෙතෙන්ට. මේ විදිහට ගන්න. අත උස මේ විදිහට ඔයාලා උරහිස බිම්ම ගත්ත තැනට තියන්න. මෙහෙන් තියන්න එපා. මෙහි ඉඳන් නෙවෙයි උරහිස ගත්තේ උඩ ඉඳන්. ඒතකොට උඩ ඉඳන් මෙහෙම ටේප් එක තියලා ඔයාලට ඕන තැනට ටේප් එක අරගෙන ඇවිල්ලා ඒ තැන් වලින් අත උස අරගෙන එතනින් අත්වට මිම්ම අරගන්න. එතන නම් පොඩි බුරුලක් තියලා ගන්න. මොකද සමහර වෙලාවට ඔයාලට මේක අමාරු වෙනවා ගලවන්න කරන්න ගියාම මේ විදිහට. හරි. ඊළඟට ඔයාලට මෙතන උරහිසේ පළල ඕනනම් ඒකත් අර උරහිස් මිම්ම ගත්ත තැන ඉඳන් ටේප් එක මෙහෙම තියලා කොච්චරක් උරහිස පළල වුණද කියලා බලන්න පුළුවන්. කර වටිය ගන්නවා නම් මේ විදිහට කරවඩ මිම්ම ගන්න පුළුවන්. එහෙම තමයි සාරි ජැකට් එකට නිවැරදි මිමි ලබා ගන්න. වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ගොඩාක් ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.